සියලු දෙනාටම සුබ දවසක්. අද අපි කතා කරන්නේ විශේෂයෙන් උසස් පෙළ පන්ති ළමයින්ගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සිතියල් ලකුණු කිරීමේ කොටසට වැදගත් වන ලෝකේ සානු සම්බන්ධවයි. ඊට පෙරත් මා ලෝකේ විවිධ ගංගා, සමුද්‍ර සන්ධි, මුහුදු විල් වැනි දේවල් වීඩියෝ මගින් ඉදිරිපත් කළා තියෙනවා මේ channel එක හරහා, YouTube channel එක හරහා. ඒතකොට මේක ඔස්සේ ගිහිල්ලා ඔයාලට ඒ අදාළ කොටස් බලා ගන්න පුළුවන් විස්තරාත්මකව අදාළ රටවලුත් එක විග්‍රහ කරලා තියෙන නිසා. අද අපි කතා කරන්නේ මෙන්න මේ ලෝකයේ ප්‍රධාන සානු කලාප. මේකට මම ඇතුළත් කරනවා ශ්‍රී ලංකාවේ සානු ටිකක්. ශ්‍රී ලංකාවේ විශාල සානු තෝගයක් නැහැ. ඒ තියෙන සානු ටික මම ඉදිරිපත් කරන්නම් ඒකත් එක්ක බලාගෙන යන්න. හොඳයි. අපි එහෙනම් යන් වීඩියෝ එකට. හොඳයි දරුණේ සියලු දෙනාටම සුබ දවසක්. අපි ඉස්සර කතා කරා වගේම අදත් උසස් පෙළ පන්තිට වැදගත් වෙන සිතියන් සඳහා වැදගත් වෙන වැඩ පාඩම් කොටස. මොකද ඔයාලගෙන් සිතියන් විස්තර වර්තමානයේ වැදගත් වෙන සහ ලෝකෙ තිබෙන තත්ත්වයන් පිළිබඳව විවිධ ප්‍රශ්න අහනවා සිතියන් ලකුණු කරන්න යනවා ලෝක සිතියමක් දීලා අන්න ඒකෙදි තමයි මේවා අපිට වැදගත් වෙන්නේ. ඉතින් මේවා හරියටම තියෙන නිශ්චිත තැන සහ අදාළ රට බලා ගත්තාම ඒවා ලකුණු කරන්න පුළුවන්. ඒකට විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නත් පුළුවන්. ඔයාලා මගේ YouTube channel එකට ගිහිල්ලා ඒ ටික ඔක්කොම බලන්න පහුගියේ ඒ සිතියන් කොටස් ටික සියල්ල බලන්න. මම ඔයාලට description එකේ දාන්නම් channel එකට යන්න තියෙන පාත් එක කෙටියෙන් තියෙන URL එක දාන එකත් එක්ක යන්න. ඒතර මේ පාඩම මේ සානු ගැන වැදගත් වෙන්නේ උසස් පෙළ ළමයින්ට විතරක් නෙමෙයි. සාමාන්‍ය පෙළ දරුවන්ටත් වැදගත් වෙනවා. ඒ නිසා සාමාන්‍ය පෙළ දරුවන්ටත් ඔයාලා දන්න කට්ටියට මේක දබා දෙන්න. ඒ වගේම තමයි පාඩම් මාලාව තවදුරටත් subscribe කරලා නැත්නම් මේ වෙනකොට ලංකාව පුරා 16000කට වැඩි ප්‍රමාණයක් මේ වීඩියෝ ටික බලාගෙන යනවා. ඉතින් ඒ කණ්ඩායම් වලින් තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි like එකක් දාන්න. එතකොට ඔයාලට notification එකක් එයි. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් අනිත් ළමයින්ටත් දැනලා bell icon එකක් click කරනම යන්න. අපි යම් පාඩමකට එහෙනම්. ලෝකේ ප්‍රධාන සානු ගැන සහ ශ්‍රී ලංකාවේ සානු ගැන. හොඳයි. මේ අපේ ලෝක සිතියම අපි දන්නවා දැන් ඒක. මේ ඔක්කොම මතක තියාගන්න උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, අප්‍රිකා, ආසියාව සහ යුරෝපය දෙකෙන් එකතු වුණාම යුරේසියාව කියලා කියනවා අපි. ඔස්ට්‍රේලියාව, මේ අග්නිදිග ආසියාව, මේ කුඩා රාජ්‍ය අපි ශ්‍රී ලංකාව. නේ අද මම මේ මැඩගස්කරේට උතුරින් තියෙන දූපත් සමූහයත් එක්තු වෙලා නිර්මාණය වෙන සාගරයේ නිර්මාණය වෙලා තියෙන දූපත් තරහා නිර්මාණය වෙලා තියෙන වැදගත් සානුකුත් ඉදිරිපත් කරනවා බලන්න. එහෙනම් අපි යන් ඒ රටවල මොනවද තියෙන සානු කියලා වැදගත් සානු කියලා ඔක්කොම නැහැ. වැදගත් වෙන සානු ටික විතරක් මම ඔයාලට ඉදිරිපත් කරන්නම්. හොඳේ? හොඳයි. මේ තියෙන ඉස්සල්ලා ඔයාලා දන්නවා රට මෙතන තියෙන මෙක්සිකෝ. ඒකේ සානුව නම තමයි මෙක්සිකෝ සානුව. නැත්තම් මේක තව නමක් කියනවා මෙසෙටා කියලා කියනවා. එහෙම නැත්තම් LT ප්ලැනිසි කියලා කියනවා. එතන මේ සානුව තියෙන තැන බලා ගන්න හරි වැදගත් වෙනවා අපිට. සානුව ඇහුවොත් අකුරු කරන්න මතක තියාගන්න ඕනේ. ඊළඟට මේ මොකක්ද? බ්‍රසීලයේ සානුව මොකද්ද? බ්‍රසීලියානු සානුව විශාල සානු කලාපයක් නේ. දකුණු ඇමරිකාවේ තියෙන විශාලම රාජ්‍යය තමයි මේ බ්‍රසීලය. මේ තොරතුරු අපේ පන්ති මාලාවේ ඉන්න සියලු ළමයි මේවා දන්නවා. දැන් ඒවා තමයි මම මේ ඔයාලට ඉදිරිපත් කරන්න. ඔයාලත් මේවා බලා ගන්න. දන්නේ නැති දේවල් කමෙන්ට් එකක් අරහා කමෙන්ට් කරන්න. එතකොට මට ඔයාලට දාලා තොරතුරු ටික ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වෙනකොටත් ඔයාලා මේවා සමහරට දන්නවත් ඇති. මතක තියාගෙන යන්න. අපේ පන්ති මාලාවේ දරුවෝ මේ සියලු දේවල් දන්නවා. ඒගොල්ලන්ට මම මේවා කියලා දීලා තියෙන්නේ. මේ තමයි මොකද්ද? ඔතන ඉරානයේ සානුව, ඉරාන සානුව. ඔයාලා දන්නවා ඔය ඉරානයේ මෙන්න මේ අයිනේ තියෙනවා. මේ ඉරානයේ මේක ඉරාකය මේක පාකිස්තානයේ ඇෆ්ගනිස්තානයේ එහෙමනේ තියෙන්නේ මේ ටික මේ ඇෆ්ගනිස්තානයේ මේ පාකිස්තානයේ
ඉරානය, ඉරාකය, පර්සියන් බොක්ක. ඉරානයේ මෙන්න මේ අයිනේ තියෙන කඳු පද්ධතියක් මෙන්න මේ අයිනේ මෙන්න මෙහෙම. සැග්‍රොසේ කියලා. සැග්‍රොසේ. ඔයාලා බලන්න මගේ YouTube channel එකේ තියෙනවා ලෝකේ කඳු කියලා. ආන් ඒකේ මම මේවා නම් කරලා ඇති. ඒ සැග්‍රොසේ කඳු පද්ධතියට බටහිර පැත්තට එන්න. මේ තියෙන කැස්පියන් මුහුද ඊට යටින් තමයි මේ මොකද්ද? ඉරාන සානුව පිහිටලා තියෙන්නේ. හොඳයි. ඊළඟ අර දන්න මේක සෞදි අරාබිය කියන්නේ නේ විශාල කාන්තාර කලාපයක්. එන එතන තියෙන සානුව තමයි අරාබි සානුව. මතක තියාගන්න ඔය බයට ඇවොල් ලියන්න නේ. තව මාස කීයේ තියෙන විභාගෙට. හොඳයි. ඊළඟ මේ මොකද්ද? මේක අපි හඳුන්වනවා කටංගා සානුව. මම මේ වගේ දේවල් මේ අන්තර්ජාලයෙන් අරන් දාලා තියෙන්නේ. මෙතන මේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත නාමාවලියේ කොටසක් මේ තියෙන්නේ. ඒකෙන් මම කටංගා ප්ලේටු එක විතරක් අරන් තියනවා. මොකද ඔයාලට මේවා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කොහෙද? කොංගෝ. Democratic Republic of the Congo. මහජන සමාජවාදී කොංගෝ රාජ්‍යය. ඒකේ තමයි මේ කටංගා තියෙන්නේ. කටංගා ඉඳන් තියෙනවා දුම්රිය පාරක්. අපි දන්නා මේ තියෙන්නේ කොංගෝ ගංගා නිම්නේ කොංගෝ වනාන්තරයේ ආසිත කලාපයක ඒ දුම්රිය මාර්ගය ඉතා දුර්වල මට්ටමක වගුරු ඔස්සේ කුඩා කුඩා පාලම් ඔස්සේ ඉතා නොදියුණු නේද? ඒ දුම්රිය වල හරක් කරයි යනවා, බල්ලෝ අරයි යනවා, එළුවෝ අරයි යනවා. ඒගොල්ලන්ට තියෙන ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යනේ බොහෝම හිමීට වගුරු වලින් ඒ දුම්රිය වල ඒවා ගමන් කරන්න බෑ මිනිසුන්ට. අපේ රටේ එහෙම නැහැ. අපේ රටේ යම් මට්ටමක් තියෙනවා. උපරිම දියුණු නැහැ ජපානය වගේ. ඒ වුණාට මේ රටවල් වල දුම්රිය මාර්ග ඉතා දුර්වල මට්ටමක තමයි පවතින්නේ. ඒතකොට ඒක කටංගා පෙතු. කටංගා සානු මතක තියාගන්න. මේ තියෙන කොංගෝ රාජ්‍යය. ඊළඟ රට තමයි ඊළඟ මම ඒ වයින් කරන තේරුම් නැහැ මම මේ විතරක් තියන්නම්. ඊළඟ තමයි මේ මෙතන තියෙන මොකද්ද? අපි දන්නවනේ මේ ඉන්දියාව කියන්නේ. ඉන්දියාව. මේ ඉන්දියාවේ තියෙනවා සානුවක්. අපි ඒකට කියනවා ඩෙකන් සානුව. ඔය අශෝක රජුරු ගැන අහලා ඇති පුංචි පන්තිවල අශෝක රජුරන්ගේ ඒ රාජ්‍ය ව්‍යාප්ත වුණා කියලා කියනවනේ ඩෙකන් සානුවෙන් දකුණට නේද? ඔය විශාල ටැම්ලිපියෝසේ, දිල්ලි ත්‍රෝප්‍රා, මන්සේරා නේ වගේ ඒ රාජ්‍ය ව්‍යාප්තිය ටැම් ලිපි මාර්ගයෙන් හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ ඩෙකන් සානු කලාපෙනු පහළට ඇවිල්ලා තියෙනවා. ඒතර ඩෙකන් සානු තියෙන ඉන්දියාවේ. ඒත් located පිහිටලා තියෙන්නේ between කොහේ අතරද? Western Ghats and Eastern Ghats. මොනවද මේ Western Ghats Eastern Ghats කියලා කියන්නේ? Western Ghats කියන්නේ මේ පැත්තේ තියෙන කඳු මේ ඉන්දියාවේ මේ පැත්තේ තියෙන කඳු කලාපය හඳුන්වනවා. මේ වෙරළා ඉන්නට වෙන්න තියෙන කඳු කලාපය හඳුන්වනවා Western Ghats කියලා. බටහිර Ghats. ඊට පස්සේ Eastern Ghats කියලා මේකෙත් කඳු පදේ තියෙනවා කඩින් කඩ මෙන්න මෙහෙම මේ අයිනින් දුවන. එතකොට ඉන්දියාවේ බටහිර Ghats සහ නැගෙනහිර Ghats Western Ghats Eastern Ghats අතර තමයි මේ විශාල සානු කලාපේ පිහිටලා තියෙන්නේ. ඒක මාක් කරන්න අතිශය වැදගත් අපේ අසල්වාසී රාජ්‍යයේ තියෙන විශාල සානුව නිසා. පැහැදිලි නේ? ඊළඟට යන් අපි ඊළඟ එක එහෙනම් ওই ඩෙකන් සානු ඉන්දියාවේ ඊළඟ සානුව තමයි මොකක්ද එතන තියෙන්නේ? මොකක්ද? ටිබෙට් සානු. ටිබෙට් රාජ්‍යයේ ටිබෙටේ දලයි ලාමාවරු ඉන්නේ. දලයි ලාමා කියන ආගමික නායකයා තමයි මේකේ පාලකයා ටිබෙටේ. එතකොට ටිබෙට් ප්ලැටු මධ්‍යම ආසියාව සෙන්ට්‍රල් ආසියා කියලා මේක ඉස්සර හඳුන්වන්නේ. එහෙනම් ඒක popularly known as මේක හරි ප්‍රසිද්ධයිලු. බොහෝ දෙනෙක් දන්නවලු the roof of the world. ඒ කියන්නේ ලෝකේ පියස්ස. ආසියාවේ මේ තියෙන ටිබෙට් සානුව හඳුනන්නේ ලෝකේ පියස්ස කියලා අන්වර්ථ නාමය. මේවා වලට විභාගෙ දහන්න පුළුවන්. ලෝකේ පියස්ස නම් විරුදාවලියලත් සානුව පිහිටි රාජ්‍ය වන්නේ. බහුවරණකට දැම්මොත් එහෙම. ඒක මතක තියාගන්න ටිබෙට් රාජ්‍ය කියලා. ටිබෙට් සානුව. බැරිනේ. හොඳයි. එතකොට තව යන් ඉස්සරහට. ඊළඟ එක බලන්නකො. මොකද්ද? පාමීර් සානුව. පායන මීයන අල්රයන. මම පොඩ්ඩක් පේන්නේ නැත්තම් zoom කරලා ගන්න.
පාමීර. මේ තියෙන පාකිස්තානයේ ඉහළටම වෙන්න තියෙන සානු කලාපේ. සානුවක් කියලා සාමාන්‍යයෙන් අපි හඳුනන්නේ මොකද්ද? කඳුකර ප්‍රදේශයක පවතින සම තැනිතලා භූමියක්. තැනි භූමියක්. ඔයාලා සිටියන් වලදීම උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්න ඇති. කඳුකර කලාපයක තියෙන ඒ කඳුකර කලාපයක මුදුනේ තියෙන තැනි භූමියක්. අතිවිශාල භූමිය තුර මේ සානුවක් කියලා කියන්නේ. එතකොට පාමීර සානුව. ඊළඟට තව එකක් අපි ගමු මෙතන. මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන දැන් මේ හයිලයිට් උනේ. මොකද්ද? මොංගෝලියානු සානුව. මොංගෝලියාව. සාමාන්‍යයෙන් දරුවනේ සිටියන් ලකුණු කරනකොට සිටියන් වල සම්මත වර්ණයක් තියෙනවා නේ. එක එක කොටස් වල ඒ කියන්නේ ගංගා, කඳු, මුහුදු, වේල් ඒවට දූපත් වල සම්මත වර්ණ තියෙනවා. ඒතර සානු දක්වන වර්ණය මොකද්ද? මතක තියාගන්න. දම් පාට. මේක තමයි දම් පාටින්ම දක්වලා තියෙන්නේ මේක ඈ. සානු දක්වන වර්ණේ දම් පාට මොංගෝලියා. මේ තියෙන්නේ මොංගෝලියානු රාජ්‍යෙනේ. ඌලාන් බටෝර් කියලා නගරයක් එහෙම තියෙන මෙතන. ලෝකේ ප්‍රධාන රාජ්‍යයන් සහ ඒවැ අගනුවරවලුත් මම දාලා තියෙන වීඩියෝ එකක්. කියන්නේ කෙලිම channel එකට ගිහිල්ලා ඒක කොහොම නරඹන්නේ. සල්ලි ආවෙ වෙන්නේ නැහැ නේ ඔයාලට. ඩේටා යන එක විතරයි එන්නේ. ඔය ඔයාලා TikTok උයි අරවයි මේවා බලන එකේ මේවා බලන්නේ මේවා විභාගදී අතිශය වැදගත් වෙන නිසා. එහෙනම් මේ මොංගෝලියානු සානු. මොංගෝලියාව. ඊළඟ එක. මොකද්ද? දෙකක් ආවද? ඔව්. මේ මෙතන දකුණේ. ඔයාලට පේනද මේ දකුණේ ඇමරිකාවේ මේ මෙතන මේ තියෙන්නේ. මේ ආජන්ටිනාව. මෙතන තියෙන සානු මොකද්ද? පැටගෝනියා. කාන්තාරය එහෙමත් තියෙන්නේ. මේ පොඩි විස්තරයක් තියෙන එක බලමු අපි. පැටගෝනියා කාන්තාරය ඇමරිකාවේ විශාලතම කාන්තාරය වන අතර චිලි සහ ආජන්ටිනාවේ සමහර ප්‍රදේශ පුරා පැතිර ඇත. චිලි සහ ආජන්ටිනාව. මේ තියෙන චිලි රාජ්‍යනේ. මේ බටහිර පැත්තේ තියෙන මේ රාජ්‍යය චිලිනේ. මේක තමයි ආජන්ටිනාව. මෙතනින් මොකක්ද තියෙන්නේ? මේ පාටක් ගන්න දුමුරු පාට ගමුකෝ. මෙතන තියෙන රාජ්‍යය තමයි මෙතන තියෙන කන්ද තමයි මොකද්ද? ලෝකෙ දිගම කඳුකරේ කියන අන්දීස් කඳුකරේ තියෙන මේ දක්වා තියෙන්නේ. දැන් අන්දීස් කඳුකරෙන් බටහිර පැත්ත චිලි රාජ්‍ය, නැගෙනහිර පැත්ත ආජන්ටිනා රාජ්‍ය. ඔන්න බලාගන්න මේකේ තියෙන විස්තරයක් පොඩි ඈ. භූගෝල විද්‍යානුකූල වැදගත් වෙන. හරි. එතකොට මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේ පුරා පැතිර ඇති පැටගෝනියා ස්ටෙප් කලාපයේ කැපීමේ ලක්ෂණය. මේ ආජන්ටිනා චිලි මායිමි තමයි තියෙන්නේ. ඒ සීතල කාන්තාරයක් ඔයාලා ඇති. සීත කාන්තාර සහ උෂ්ණ කාන්තාර කියලා ඔයාලගේ පාඩමේ තියෙන සීත කාන්තාර උෂ්ණ කාන්තාර. විශේෂයෙන් කාන්තාර කාදින ගැන කතා කරද්දී මේක සීත කාන්තාරයක්. ඇයි මේ සම කියන්නේ මේ හරියන්නේ? එතකොට දකුණට එන්නේ තියෙන පැටගෝනියාව ඈ. නිසා දකුණට යන්නේ සිසිලි නම් සීත කාන්තාරයක් වන අතර ඇන්ඩිස් කඳුකරේ වැසි සෙවණැල්ලකින් සාදන ලද. ආන්න ඒක හරි වැදගත්. ඔයාලා කෙපන්ගේ වර්ගීකරණය කරද්දී මේවා ඉගෙන ගන්න ඇති. මේ මෙන්න මෙතන තියෙන මේ පැටගෝනියා කාන්තාරයේ ඇති වෙන්න බලපෑව ප්‍රධානම සාධකය තමයි මේ මෙතන තියෙන මේ ඇන්ඩීස් කඳුකරේ. ඇයි මේ සාගරය හරහා මොකද්ද මේ තියෙන සාගරේ? පැසිෆික්. මේ පැසිෆික් සාගරය හරහා හමා යනවා ජල වාෂ්ප සහිත සුළං ඒවා මෙන්න මේ මධ්‍යම කඳුකරය නැත්තම් මෙතන තියෙන මේ ඇන්ඩීස් කඳුකරේ හැප්පිලා ඉහළ ගිහිල්ලා මේ පැත්තට තමයි වැසි ලැබෙන්නේ. ඔයාලා කඳු වර්ෂාව ගැන අහලා ඇති. සුළං මුහුණතර තමයි වැඩි වර්ෂාවක් ලැබෙන්නේ. එහෙනම් සුළං මුහුණ තමයි මෙහෙන් සුළං එනකොට මේ පැත්ත. එහෙනම් චිලියේ මේ පැත්තට තමයි වැඩි වැස්සක් ලැබෙන්නේ. ඊට පස්සේ මේ කන්දෙන් ඉහළට ගිහිල්ලා මේ පැත්තට එනවා. එතකොට ඒ එන සුළං වල ජල වාෂ්ප නැහැ වියලි. නිසා මේ ප්‍රදේශයට වැසි ඇති වෙන්න ලැබෙන්න හේතු වන්නේ මේ පැත්ත වියලි. ඒ නිසා මේක ඇන්ඩීස් කඳුකරේ වැසි සෙවණැල්ලකින් සාදන ලද. කියන්නේ මෙන්න ලැබෙන වර්ෂාව ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඒකෙන් නිර්මාණය වෙන්නේ තනකොළ සහ පඳුරු සහිත වියලි ගස්. වියලි ශාක. ගස් රහිත භූදර්ශනයකින් සංරක්ෂිත වේ. ඒ කියන්නේ වර්ෂාව අඩු නිසා මේ තියෙන තනකොළ, කුඩා පඳුරු, අපි කියන්නේ ස්ක්‍රබ්, නඳු කැලෑ කියලා කියන්නේ ඒවුවා වියලි ශාක තමයි මේවා හැදෙන්නේ. ඇයි මේ කාන්තාර කලාපේනේ? වැස්ස අඩුයි මේවට. ඒගේ ගස් රහිත භූදර්ශනය. ශාක විශාල ශාක නැහැ. අපේ ලංකාවේ වගේ කොංගෝ වනාන්තරය වගේ ඇමසන් වනාන්තරය වගේ විශාල ශාක මේවා දකින්න ලැබෙන්නේ නැහැ. මේ බලන්න. එහි සුස්ක තත්වයක් තිබියදී ඒ විවිධ සතුන්ගේ නිවහනක් වන අතර අද්විතීය බොරළු සහ වැලිගල් සැකැස්ම අඩංගුයි. සුස්ක කලාපයක් වුණාම මේකේ ඉන්නවා විවිධ සත්ත්ව විශේෂ ශාක විශේෂ. බොරළු සහ වැලිගල් වලින් සකස් කරලා තියෙනවා. එතකොට මේකෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ
සානුව පැටගෝනියානු සානුව ආජන්ටිනාවේ දකුණේ තියෙන්නේ වියලි තත්ත්වයෙන් පවතින කලාපයක්. සීත කලාපයක පිහිටියත් වර්ෂාව නැමැති කලාපයක් කියලා මතක තියාගන්න. එහෙනම් පැටගෝනියා කාන්තාරේ කොහෙද තියෙන්නේ කියලා හොඳට මතක තියාගන්න ඕන. right. ඊළඟ එකට මෙතින් Patagonia plateau. Argentina is a semi-arid scrub and rain shadow desert plateau. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ ආජන්ටිනා semi-arid scrub අර්ධ වියලි ලඳු කැලෑ තියෙන කලාපයක්. අර්ධ වියලි ලඳු කැලෑ semi-arid scrub තියෙන්නේ. and rain shadow desert plateau කියන්නේ rain shadow කියන්නේ වැසි මුවාවේ මේ පැත්තෙන් එන සුළං වලින් මේ පැත්තට වැසි ලබා දීලා කිලියට වැසි ලබා දීලා මේ පැත්ත කන්දි මුවාවේ තියෙන්නේ මේ පැත්තට ලැබෙන වැස්සාවක් නොමැති තරම්. ඒ නිසා තමයි rain shadow වැසි මුවාවේ තියෙන්නේ මේ කාන්තාර සානුව desert plateau. කාන්තාර සානුව. තියාගන්න මේවා හරියටම මේවාලට විශ්වවිද්‍යාලයේදීත් වැදගත් වෙනවා. මෙහෙන් මේවා හරියට ඉගෙනගෙන ගියාම එහෙදි මතක තියාගන්න පුළුවන්. අපේ පන්ති වල ළමයි මේවා හිතා හොඳින් දන්නවා අඳුනනවා. ඔයාලත් ඕනනම් පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. මම මේ ස්ක්‍රීන් එකේ දානවා මගේ නම්බර එක කතා කරලා සම්බන්ධ වෙන්න. හොඳයි. අපි ඊළඟට ඊළඟ සානුව. මේ තියෙන්නේ බ්‍රසීලියා. මෙන්න මේ බ්‍රසීලියේම තියෙන තව සානුවක් තමයි Mato Grosso සානුව. ඒක බ්‍රසීලියේ තියෙන. තවත් සානුවක් බ්‍රසීලියානු සානුවට අමතරව බ්‍රසීලියේ සාමාන්‍යයෙන් නිරිත පැත්තට එන්න. අනික තමයි මේ මෙතන තියෙන රාජ්‍ය මොකද්ද? මේ අයිබීරියානු සානුව රාජ්‍ය මොකද්ද? මෙතන තියෙන්නේ ස්පාඤ්ඤය. මේ ටිකනේ ඊට පස්සේ මෙහා පැත්තේ මුල්ලට එන්න තියෙන මොකද්ද? ස්පාඤ්ඤයට පාලනය තියෙන පෘතුගාලය. ලිස්බන් නගරයේ තියෙන. අගනුවර වල එහෙම මගේ YouTube channel එකේ තව තියෙනවා ගොඩක්. ඒවා බලා ගන්න උත්සාහ කරන්න ඕනේ. එන අයිබීරියානු සානුව. ඊළඟ සානුව බලන්න. මෙතන. මොකද්ද මේ තියෙන්නේ? මෙතන ප්‍රංශය මේක ජර්මනිය. හිට්ලර් එහෙම හිටියේ නේ. හිට්ලර් ප්‍රංශේ. තා දියුණු රටවල් සංවර්ධිත රටවල් දැන් නේ. එහෙනම් ඒක අපි හඳුන්වනවා බැවේරියානු සානුව කියලා. බැවේරියානු සානුව. බැවේරියාව. කියන්නේ මේක තියෙන්නේ බැවේරියාව තියෙන්නේ මේ ජර්මනියේ දකුණට එන්නේ. මේ බැවේරියන් සානුව ගැන ඔයාලා කතා කරලා ඇති මොකේද? ග්ලැසියර් කාදනයේදී. ග්ලැසියර් මහද්වීප ග්ලැසියර් නිදිසාදිතයේ විශාල වශයෙන් මහද්වීප ග්ලැසියර් නිදිසාදිත විශාල වශයෙන් තියෙන කලාපය තමයි මේ බැවේරියානු ප්‍රදේශය. නේ. එතන තියෙනවා ජෙට්ලන්තේ කියලා ප්‍රදේශයක්. ජෙට්ලන්තේ සිට බැවේරියාව දක්වා විශාල යායක අතිවිශාල මහද්වීප ග්ලැසියර් නිදියායන් දකින්න පුළුවන් කියලා මොන්කවුස් භූගෝල විද්‍යාඥයා විග්‍රහ කරලා තියෙනවා. මොන්කවුස් කියන්නේ දේශගුණ විද්‍යාඥයෙක්. එයාගේ විස්තරවල සඳහන් කරලා දිනා මේවා ග්ලැසියර් සයිට් ප්‍රදේශ කියලා. ඔය ඉගෙන ගන්න ඇති මේ වෙන විට මම හිතනවා. හරි. එහෙනම් බැවේරියන් ප්ලැටෝ මේ බැවේරියා වල අන්තර්ජාලය සඳහන් වෙන්නේ මෙන්න මේ. හොඳේ. රයිට්. ඊළඟට මෙතන. ආයි පෙන්නන්න. මේ මෙතන බලන්න. මේ රාජ්‍යය තුර්කිය. හරි. මෙතන තියෙන එක. ඒක අපි කියන ඇනටෝලියානු සානුව. ඇනටෝලියන්. ටර්කි කියන්නේ තුර්කිය. මෙතන තුර්කිය. පෞගේ කාලේ පුරා යුද්ධ එහෙම තිබ්බේ නේ. එන ඇනටෝලියානු සානුව මතක තියාගන්න. මොකද ඇනටෝලියානු සානුව තියෙන්නේ කියලා. හරි. ඊළඟ එකට යන්න අපි. මෙතන. මොකද්ද මේ රාජ්‍යය? මෙතන ඊජිප්තුව ලෝකයේ දිගම ගංගාව මුහුදට එන රට. මෙතන ලිබියාව දක්ෂ පාලකයෙක් හිටියා මුහම්මද් අල් ගඩාෆි කියලා. බටහිර ජාතිය එකතුලා මාස්සව මරලා දැම්මා. මේ ටියුනීසියාව මේක මොකද්ද බලමු එහෙනම්. මොකද්ද ඒක? ආගාර් සානුව රට ඉතින් ඇල්ජීරියාගේ ආගාර් සානුව නේ also called as Hogger කියලා කියනවා. Large plateau in the north center of the Sahara. සහරාවේ තියෙන විශාල සානු කලාපයක් මේක. on the tropic of the Cancer North Africa. උතුරු අප්‍රිකාවේ තියෙන අතිවිශාල සහරා වාසිත තියෙන කාන්තා සානුව තමයි මේ ආගාර් සානුව ඇල්ජීරියාවේ. ඒක හොගර් කියලා හඳුන්වනවා මතක තියාගන්න. ඔයාලා මේකෙන් සටහනක් දාගන්න. හොගර් කියලා කියන්නේත් මේකමයි කියලා.
හොඳයි. ආයෙකට යන්න අපි. ඒ තමයි මේ. මෙතන රට මොකද මේ සෝමාලියාව. මුහුදු මංකොල්ලකාරයෝ එහෙම ඉන්නේ. මේක මොකක්ද එහෙනම්? ඉතියෝපියා. සානු ඉතියෝපියානු සානු. ඉතියෝපියානු සානු ගම වලට මතක් වෙනවා ඉතියෝපියානු උස්බිම්. ඉස්සර මේව හැඳින්නේ ඇබිසීනියා උස්බිම් කියලා. ඇබිසීනියා. දැන් මේක ඉතියෝපියානු උස්බිම් කියලා හඳුන්වන්නේ. ඉතියෝපියානු උස්බිම් වල තියෙන සානුව තමයි තනි ප්‍රදේශය තමයි මුදුන් ආසිත ඉතියෝපියානු සානුව. මේකෙන් තමයි පටන් ගන්නෙ මොකද නයිල් ගංගාව නේද? මේ ප්‍රදේශයෙන් නයිල් ගංගාව පටන් අරගෙන ඒ ගංගාව කොහෙද යන්නේ? ඔව් මේ දසෝල කඳු. ඔය දිනා මේ දෙකක් මොකද්ද මේ සුදු නයිල් සහ නිල් නයිල් කියන ගංගා දෙක මෙහෙන් ඇවිල්ලා මේ එකතු වෙලා සුදු නයිල් නිල් නයිල් එකතු වෙලා අති විශාල මේ සාරා කාන්තාරයේ බහුව කරගෙන ගිහලා මෙතනින් මුහුදට යනවා ලෝකෙ දිගම ගංගාව. මතක තියාගන්න ලෝකයේ කාන්තාරයක් තරණය කරන එකම ගංගාව තමයි නයිල් ගඟ. ලෝකෙ වෙනත් කිසිම රටක කාන්තාරයක් කරා යන්නේ නැහැ ගංගාවක්. ඒකට හේතුව තමයි කාන්තාරයේ දෙවි වියලිභාවය නිසා මේ ගංගා කාන්තාරයේදී සිඳී යන නිසා. මතක තියාගන්න ගංගා කාදින දේවල් කරලා ඇති. ඊළඟ එතන ඉතියෝපියානු සානුනේ. මෙතන තියෙන අප්‍රිකාවේ ඕස්ට්‍රේලියාවේ මේ මහද්වීපයක් මොකද්ද මේ ඕස්ට්‍රේලියාවේ තියෙන සානු කිංබර්ලි සානු කිංබර්ලි නේ කිංබර්ලි ඕස්ට්‍රේලියාව විශාල සානුවක් තියෙන කලාපයක්. කිංබර්ලි කියලා නගරයක් තියෙනවා කොහෙද? දකුණු අප්‍රිකාවේ. ඒක අප්‍රිකාවේ කිංබර්ලි නගර කලාපයේ තියෙනවලු විශාල දියමන්ති සහ රත්රන් නිදි. විශාල රත්රන් නිදි කඳු වල දියමන්ති නිදි තියෙනවලු. ඒ නිසානේ මේ දකුණු අප්‍රිකාව අල්ලන් ඉන්නේ සුද්දෝ. නැත්තම් උන්ට මේ යුරෝප රටදී මෙහෙ ඇවිල්ලා ඉන්නේ. අර කළු මිනිසුන්ව පාගෙන උන් කරන්නේ අර කිදින රත්තරන් ටිකයි දියමන්ති ටිකයි උන් ලබා ගන්න එක. අර මිනිසුන්ගේ අයිතිය කළු ජාතිකයන්ගේ අයිතිය දකුණු අප්‍රිකාවේ. ඔයාලා තමයි නෙල්සන් මැන්ඩෙලා සටන් කරේ. ඒත් අදත් ඒව හැමම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ නගරේ කිංබර්ලි මෙතන තියෙන නගරය. කිංබර්ලි සානුව තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔන්න අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න කිංබර්ලි පැටෝ කියලා ගහලා බලුවාම ඕස්ට්‍රේලියන් කියලා එනවා. හරි ඊළඟට ඒ තමයි මෙතන. ඒක අපි දන්නවා අතිවිශාල මොකද්ද රාජ්‍යය. මොකද්ද? රුසියාව. දක්ෂ පාලකයෙක් ඉන්නේ. එහෙනම් ඒකේ තියෙන මෙන්න මේ සානුව තමයි මොකද්ද? මෙතන තියෙන සානුව තමයි මධ්‍යම සයිබීරියානු සානුව. සයිබීරියාව මේ රුසියාව රාජ්‍යය. රුසියාවෙන් මිදලා ගිය රාජ්‍ය රාශියක් මෙතන තියෙනවා. මම රාජ්‍යයන් ගැන ලකුණු කරලා තියෙනවා. ඒ වෙනම වීඩියෝ එකක් ඒකට ගිහිල්ලා බලන්න. රුසියාවෙන් මිදලා ගියා. අන්තිමට මිදලා ගිය රාජ්‍යය තමයි මෙන්න මෙතන මේ කළු මුහුදු උඩින් තියෙන යුක්‍රේනය. ඒක අන්තිමට මිදලා ගියේ. ඒකත් එක්කනේ දැන් ගැටලුව තියෙන්නේ. දර අතිවිශාල රාජ්‍යයක් කොටස් වලට මිදලා ගිහිල්ලා දැන් තියෙන්නේ මෙන්න මේ කොටස විතරයි. මේ හරිය තමයි තියෙන්නේ. මොකද්ද? රුසියානු අගනුවර මොස්කව් නගරය. එතකොට මේ පැත්ත හඳුන්වනවා සයිබීරියාව කියලා. රටක් නෙමෙයි ප්‍රදේශයක් සයිබීරියාව. දැන් අපේ ලංකාවේ තියෙන උතුරු ප්‍රදේශය, නැගෙනහිර ප්‍රදේශය නේ ඒ වගේ බස්නාහිර ප්‍රදේශය ඒ වගේ ප්‍රදේශයක් තමයි මේ සයිබීරියාව. සයිබීරියාවේ විශාල සානු කලාපය තමයි මධ්‍යම සයිබීරියානු සානුව කියලා කියන්නේ. මෙතන තියෙනවා ටැනවෝයිසා යැබලනෝයි කියලා කඳු ලකුණු කරන්න එනවා. ඔය යැබලනෝයි කන් දෙක සැරයක් ආවා. මතක තියාගන්න ඕනේ හොඳේ. හොඳයි. ඊළඟ එකට යන් අපි. ඊළඟ එක තමයි මේ මෙතන නිර්මාණය සානුවේ තියෙන්නේ. මේ ඉන්දියාව ඊට හැපෙතින පාකිස්තානය. ඊට හැපෙත් මෙතන ඇෆ්ගනිස්තානය. ඒතර මේ අපි කරන ඉරානය. හරිද? ඒතර මෙතන තියෙන සානුව මොකක්ද? ඔව්. ඒක මොකක්ද එතන තියෙන සානුව? මේ තියෙන්නේ පොතෝහාර්. උඩින් දක්වලා තියෙන මේ ඇස්සේ දන්න බැරි හින්දා පොතෝහාර් පාකිස්තාන. පොතෝහාර් පාකිස්තානයේ. ඊළඟට ඊළඟ සානුව. මේ පැත්තේ තියෙන. මෙතන මේ උතුරු ඇමරිකාවේ පැත්තට මෙතෙන්ට ආයි බලන්න. උතුරු ඇමරිකාවේ මෙතන බලන්න. මෙතෙන්ට එනවා. මොකක්ද ඒක? ඔකත් මේ උතුරු ඇමරිකාවේ මේ කැනඩා රාජ්‍යය කැනඩාවේ නැගෙනහිර පැත්ත මේ පැත්තේ තියෙන ග්ලැසියර් විශාල වශයෙන් ඒ
සානුව තමයි ලොරෙන්ටයින්. මේ ඔයාලා කතා කරලා ඇති ලොරෙන්ටයින් ප්‍රදේශ. හරිද? මේ ප්‍රදේශ ග්ලැසියර් ආකාරයෙන් සම්බන්ධ වැදගත් වෙන ප්‍රදේශ කියලා. එතකොට ඒ ප්‍රදේශයේ තියෙන සානුව තමයි ලොරෙන්ටයින් සානුව. ලොරෙන්ටයින්. හරිනේ? ඒතරේ කැනඩාවේ. මම රට දක්වලා නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ඇමරිකා එක්සත් ජනපදය. මේ තියෙන මායිම මේ පංචමහාවිල් ටික. ඊරි ඔන්ටේරියෝ විල මෙතන යන ගංගාවක් මොකද සාන්ත ලොරන්ස් මේ ඔක්කොම පෙන්නලා ඇති මං විල් ටික වෙනම දක්වලා ඇති සාන්ත ලොරන්ස් ගංගාව ඒ ආදාළ ගංගා දැක්කෙන සිටීමේ දක්වලා ඇති ඒ ටික. හරි ඒ ඇමරිකා එක්සත් ජනපදයේ මේ ඇලස්කාව මේ අලියුසන් දූපත් ටික බලන්න දූපත් කියන වීඩියෝ එකේ මේ ඇලස්කාව ඇන්කරේජ් නගරෙම තියෙන මේ කැනඩාව මේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ මෙක්සිකෝ. එතන මෙතන තියෙන මේකේ නම තමයි ඔසාන් සානෝ ඔසාක් ඔයන සායන අල්කයන ඔසාක් සානෝ. ඒ කැනඩාවේ. තව දිනවා. මේ බලන්න. බටහිර පැත්තේ කැනඩාවේ. උතුර ඇමරිකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ උතුර ඇමරිකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ ඔසාක් තියෙන්නේ විල් වලට නිර්ත පැත්තෙන් ඔසාක් සානෝ. ඊට පස්සේ ඇමරිකා භූමියේ බටහිර පැත්තට ඉන්න තියෙනවා. තවත් මේ මෙතන එක ඒක අපි හඳුන්වනවා කොලම්බියා ස්නේක් සානෝ. ස්නේක්. ඒක ඉන්ටර්නෙට් එකේ තියෙන මේ කොලම්බියා ස්නේක් කියලා තියෙනවා. වොෂින්ටන් ඔරිගන් අහායෝ ඇමරිකා එක්සත් ජනපදයේ මේ ප්‍රදේශයේ මෙන්න මේ ප්‍රාන්ත පදාත් හරහා තමයි මේක දිවන්නේ. ඉඩාහෝ ඔරිගන් වොෂින්ටන්. එතකොට ඒක හඳුන්වන අය කලාපේ කොලම්බියා වොෂින්ටන් කියවම කල්පනා කරන්න ඇති වල වොෂින්ටන් තියෙන මේ නැගෙනහිර වෙරළනේ. ඔව් වොෂින්ටන් නගරය. මේ ප්‍රාන්තයේ මේ පැත්තේ තියෙන්නේ. මේ ප්‍රාන්ත ටික ඔරිගන් එහෙම දක්වලා තියෙන්නේ. ඉඩාහෝ එකයි ඔරිගන් එකයි වොෂින්ටන් එකයි. අන්නේ ප්‍රදේශ හරහා තමයි ඒ ප්‍රාන්ත හරහා තමයි මෙන්න මේ ස්නේක් කොලම්බියා සානුව ගමන් කරන්නේ. හරි. ඒ කියන්නේ පිටිලා තින්නේ එතන. ඊළඟ ඒත් ඇමරිකා එක්සත් ජනපදයේමයි මේ සානු දෙකටම ඔසාක් කියන සානුවට නිර්ත පැත්තෙන් මොකක්ද ඒ සානුව? කොලරාඩෝ සානුව. කොලරාඩෝ ප්ලැටුවේ south western part of US ඇමරිකා එක්සත් ජනපදයේ south western කියලා කියන්නේ. නිර්ත පැත්ත නිර්ත ප්‍රදේශය. bounded by the Rocky Mountain from north and east. Rocky කන්ද තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ. ඔයාලා අහලා තියෙනවා Rocky කන්ද තියෙනවා, Sierra Madre තියෙනවා, Sierra Nevada තියෙනවා, Santa Cruz කියලා වැටියක් තියෙනවා මේ ඇමරිකාවේ බටහිර පැත්තේ. එහෙනම් මේක තියෙන්නේ bounded වෙලා තියෙනවා, සම්බන්ධ වෙලා තියෙනවා, කොටු වෙලා තියෙනවා Rocky Mountains from north and east. Rocky Mountain එක north පැත්තේ සහ east නැගෙනහිර පැත්තේ තියෙන්නේ. In the west by Great Basin Mountain and from the south by Sonoran Desert. Sonoran කාන්තාර කලාපය සිටු තමයි මේක ව්‍යාප්තලා තියෙන්නේ. හොඳයි බලාගන්න ඈ. right. ඊට මේ කොලරාඩෝ සානුව. ඊට පස්සේ තව සානුවක් තියෙනවා මෙතන මැස්කරීන් ප්ලේටෝ එක. ඒක තියෙන ඉන්දියන් ඕෂන් එකේ මේ ඉන්දියන් සාගරයේ මැස්කරීන් ප්ලේටෝ එක. සාගරයේ මොකක්ද තියෙන්නේ? සානු. ඔව්. සාගරයේ තියෙනවා සානුවා. ඒ සානුව අපි හඳුනන්නේ මැස්කරීන් කියලා. මේ තියෙන්නේ මැඩගස්කරේ. මේ මැඩගස්කරේට මෙන්න මේ උතුරින් මෙතන දාලා තියෙන්නේ මැස්කරීන් සානුව යන මැඩගස්කරේට උතුරින් සහ නැගෙනහිරින්. ඉන්දියන් සාගරයේ පිහිටි සාගරික සානුව. මතක තියාගන්න සාගරික සානුව. ඒ කියන්නේ දූපත් තරහා දිවෙන්නේ. මෙම සානුව උතුරේ සීසෙල්ස් දිවෙන්නේ. මැඩගස්කරේට උතුරේ ඊසාන පැත්තේ ඉන්න සීසෙල්ස් කියලා දිවයිනක් තියෙනවා. හරි ප්‍රසිද්ධයි. මම දිවයින් සම්බන්ධවත් වීඩියෝ එකක් කරලා තියෙයි. ඒකත් බලන්න. සීසෙල්ස් දිවයිනේ ඉඳලා දකුණේ තියෙන රියුනියන් දූපත කිලෝමීටර් 2000ක් ඉතින් නේ සීසෙල්ස් මැස්කරින් අයිලන්ඩ් රොඩ්රිගෝස් අයිලන්ඩ් ඊට පස්සේ මොරිෂියස් රියුනියන් මේ දූපත් හරහා දිවෙන මේ දූපත් පද්‍ය වල වෙනද මේ සුදු පාටි මේ හරහා දිවෙන මේ සානුව සාගරික සානුවක් කිලෝමීටර් 2000ක් දිගයි ඉන්දියන් සාගරයේ මෙන්න මෙතන තියෙනවා. විශේෂයි ඒකනේ සාගරයේ තියෙන සානුව නිසා. right. ඊළඟට ශ්‍රී ලංකාවේ සානුව.
ඔයාලට මෙන්න මේ ෂෝට් ලින්ක් එකක් තියෙනවා. මේක අකුරු ටික හරියට මේ http://rb.gy/ierm 8යි simple s. මේවා simple අකුරු. හරිද? ඒ විදිහටම Google එකට ගිහලා type කරපුවාම URL එක විදිහට කෙලිම වලට යන්න පුළුවන් මගේ channel එකේ වීඩියෝ ටිකට. බලන්න ගිහලා ඒවා තියෙන කොහොම උත්තර තියෙනවා කියවන්න. හැබැයි කියවලා ඔයාලා මට කරන උදව්වක් විදිහට subscribe කරගෙන යන්න. එහෙම වුණාම මම ටිකක් උනන්දු වෙනවා. ඒතකොට මට වීඩියෝ දාන්න හිතෙනවා. ඔයාලා මේවා bell icon එක එවුවාම ඔයාලට මේවා නැවතලවත් ඔයාලටම ගෙන්න ගන්න පුළුවන්. අපෝ චෙක් කර කර ඉන්න ඕනේ නැහැ. මම විවිධ පාඩම් දානවා විභාගයට යනකම්ම. නිසා ඒවා කියවගෙන යන්නේ. එතකොට මේ ලංකාවේ තියෙනවා විවිධ මොනවා සානු. මේ ශ්‍රී ලංකාවේ සානු ගැන අපි කතා කරන්නේ. එතකොට මේ මධ්‍යම කඳු කරේ මෙතන. ඒක තමයි අපි මේ පැත්තට ගන්නෙ. මේක මම විශාල කරනවා මෙතෙන්ට. ඒකේ තියෙන සානු මොනවා මේ බලන්න මේ. මේක නම් පොඩි පොතක් ගත්තා බලාගෙන බලන්න මහනුවර සානුව. නකල්ස් කඳු එහෙම තියෙන්නේ. මාතලේ පැත්තෙන් නම් එන්නේ පොළොන්නරුව දක්වා. මහනුවර සානුව මෙතන තියෙන්නේ. හොඳට බලා ගන්න ඕනේ ඈ. තව සානුවක් තියෙනවා මෙතන. ඒ තමයි හැටන් සානුව. හැටන් මේ සිරිපාද අඩවියේ සිරිපාද කඳු සමනල කඳු පුඳු එහෙම තියෙන්නේ. ඒ හැටන් සානු කලාපේ. පැහැදිලිනේ? ඊළඟට දකුණේ මෙතන කොස්ලන්ද සානුව. ඔය බෙරගල කොස්ලන්ද දුෂ්කර මාර්ගයක් අර ඇල්ල වාය වගේ කඳු පල්ලම් වංගු නේද? කොස්ලන්ද. මේ කොස්ලන්ද සානුව. හරිද? තව එකක්. හෝටන් සානුව. හෝටන් තැන්නට ගිහිල්ලා තිනව යාලා. කෝච්චිය යනවා නම් අම්බේවැලෙන් බහලා යන්නත් පුළුවන්, පට්ටිපොලින් බහලා යන්නත් පුළුවන්, නැත්නම් ඔහිය ස්ටේෂන් එකෙන් බහලාත් යන්න පුළුවන්. අම්බේවැලෙන් බැස්සොත් බස් තියෙනවා, පට්ටිපොලින් බැස්සත් බස් තියෙනවා. ඔහියෙන් බැස්සොත් එහෙම ඉතින් ටිකක් අමාරුයි. ඉතින් වාහන නැහැ ස්ටේෂන් එක ගාවින්ද යන්න. හෝටන් සෑන්. සුද්දෙක් හොයාගත්තේ මේක නේ. මේ මෙරට උසම සානුව වන අතර. කියන්නේ මුහුදු මට්ටමේ ඉඳන් ඉහළින්ම පීටලා තියෙන මේ සානුව. ඒක හඳුන්වනවා මහා එළිය කියලා. මහා එළිය. ඒ සානුව හඳුන්වනවා. එය වර්ල්ඩ් සෙන්ඩ් බෑවුම් සහිත ලෝකාන්තයේ වර්ල්ඩ් සෙන්ඩ් එක. අංගේ බෑවුම් සහිත කඳු බෑවුම් මාලාවක්. මේ වර්ල්ඩ් සෙන්ඩ් එකට ඔයාලා ගිහිලා තියෙනවා නම් අපි කියමු දැන් ඔයාලා මෙන්නේ කන්දේ මේම ගිහිලා අපි කියමු මේක වර්ල්ඩ් සෙන්ඩ් තියෙන කියලා. දැන් ඔයාලා මෙතන ඉඳන් බලන්නේ. මේ ඉන්නේ ඔයාලා කියලා කියමුකෝ. දැන් ඔළුවේ අත ගහගෙන බලලා මේ බෑවුක දිහා මෙහෙම නේ. ඔයාලා ඉන්නේ නුවරඑළි දිස්ත්‍රික්කේ පහළ පෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ. පහළින් වලට පේනවා තේ වත්තක්. ලැයිම් වගයක් එහෙම ලැයිම් කාවනේ මිනිසුන්ගේ. ඒ තමයි නන් පේරියල් වත්ත. මෙහි ඉඳන් පැන්නහම මොකද වෙන්නේ? මේක ලැයිලා මෙන්න මේ කැලේ තියෙන මේ කැලේට තමයි වැටෙන්නේ. ඔය කැලේ දිවියෝ ඉන්නවා. දිමියෝ නෙමෙයි දිවියෝ. ඊට පස්සේ විවිධ සත්තු ඉන්නවා. සත්තුන්ට අහුවිලා විනාශ වෙන්න පුළුවන්. ඉතින් මෙහි මිනිස්සු එකතු වෙලා තමයි මෙහෙන් පැන්න ගිහුවම ගිහිල්ලා මිනි අරගෙන එන්නේ. නේද? ඒ වගේ ගොන් වැඩ කරන මිනිස්සුත් ඉන්නවා අපේ රටේ. ඉගෙන ගත්ත ඔයාලා මේවා කරන්නේ නෑනේ නේ. දැන් බෑවු මාලාවක් සඳහා නිවහන. ඒ බෑවු මාලාව පිහිටලා තියෙන මේ කලාපේ. ඒක ආරක්ෂිත කලාපයක්. රක්ෂිත වනාන්තර. ජාතික වන විනක්ද වේ. රේන්ජර් කෙනෙක් නැතුව කඳු නැගීම් අවශ්‍ය තියෙනවා. අපිට එතෙන්ට හොටන් තැන්නේ වාහන නවත්තන තැන ඉඳන් තනියෙන් ගියා කිය අපිට රේන්ජර් කෙනෙක් කියන්නේ මග පෙන්වන්නේ ඕනේ නැහැ අපිට. ඉතින් පරිස්සමෙන් තමයි යන්න ඕනේ. අවසරය ඇත. දකුණු මධ්‍යම කඳු කරේ මීටර් 2100ට වඩා උන්නතාංශයක පිහිට ඇති මෙම සානුව. මුහුදු මට්ටමේ ඉඳන් 2100ක් මීටර වලින් පිහිටලා තියෙන උසින් මේක. අද්විතීය කඳු තන බිම්. ලංකාර කඳු පද්ධතිය තියෙන්නේ. තෘණ බිම් තියෙනවා. නේද? වර්ෂා වනාන්තර, පිග්මි ෆොරස්ට් කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ මෙහි තියෙන විශේෂ සාකයක් තව මොනවද මේ? රත්මල්, මහා රත්මල්. ඕකේ තියෙනවා චිමිනි ඇල්ල, ඊට හැපෙත් තියෙනවා තව ප්‍රසිද්ධ බේකර්ස් ඇල්ල. සැමුවෙල් වයිට් බේකර්ස් කියන සුද්දා හොයාගත්තා. ඉතින් මේ කඳු පද්ධතිත් එක්ක තමයි මේවා පිහිටලා තියෙන ප්‍රසිද්ධ රක්ෂිත කලාපය. හරි ලස්සනයි. ලංකාවේ අදත් පිරිසිදුම තියෙන ජලය කොහෙ තියෙනවා කියන්නේ? බෙලිහුල්ලෝයේ. ඒ බෙලිහුල්ලෝයෙන් හැදින කිමිනි ඇල්ල සහ මොකද? බේකර්ස් ඇල්ල. ඔයාලා ඒ හොටන් තැන්න ගිහිල්ලා යන්න පටන් ගත්තාම, ඒ කියන්නේ හොටන් තැන්න ප්‍රදේශයට යන්න පටන් ගත්තාම ඔයක් හම්බෙන්නේ නැහැ. ඒ ඔය තමයි බෙලිහුල්ලෝයේ.
ඒක දිගේම ගිහිල්ලා අපෝ මේක සැල්ල බලන්න යනවා නම් පල්ලෙහාට ඔය අයින දිගේ තමයි යන්නේ. තා පිරිසුදු ජලය අද දූෂණේ නෝ පිරිසුදු ජලය තියෙනවා කියන්නේ ඕක. ඔගේ ඉන්නවා දිවියෝ රාත්‍රී කාලේ බලා ගන්න පුළුවන් ගෝනුන් ඉන්නවා. දිවා කාලේත් බලන්න පුළුවන් රාත්‍රී කාලේ නම් දිවියන් බලන්න බෑ. දිවියන් කැලේ ඇතුළට ඉන්නේ. ගෝනුන් අපිට බලා ගන්න පුළුවන් මේ තැන්නේ. හරි ලස්සන සුන්දරම කලාපයක් ලංකාවේද කියලා හිතෙනවා ඒවනේ. ඒකනේ නුවරඑළිය හැඳින්වුවේ යුරෝපීයන් කවුරු කියලා මොකක් කියලාද? මොකක් කියලා? පුංචි එංගලන්තය කියලා. ලිටල් එංගලන්ඩ්. දැන් මේ මිසුන් දෙක ඉතා වටින නිසා දවසක යන්න බලන්න ඉස්කෝලේ විභාගය වෙලා හරි ඊළ බලන්න පුළුවන් මේවා. කැම්පස් එකට ගියාම ඉතින් කට්ටිය එකතු වෙලා යන්න පුළුවන්. දැන් කැම්පස් යනවනේ. ගියාම බලන්න පුළුවන් පොඩි ළමයින්ට ඉතින් ඉස්කෝලෙන් හරි දෙමෝපියොත් එක්ක හරි තමයි යන්න වෙන්නේ. හැබැයි ප්‍රවේශමෙන්. හරි. එතකොට ඒක හෝටන් සානු. අනිත් සානු මොකක්ද? මෙතන තව තියෙනවා විස්තරයක්. වලාකුළු වනාන්තරය. මේ හෝටන් තැනට කියන වලාකුළු වනාන්තරය. දුර්ලභ වනාන්තර ප්‍රදේශයක්. ඇයි වලාකුළු වනාන්තරය කියලා කියන්නේ මේකට? මේකේ තියෙනවා මේකේ තියෙන වලාකුළු වනාන්තරය කියන්නේ හේතුව මේ කලාපයේ ජෛව විවිධත්වයට මේ කලාපයේ ජෛව විවිධත්වයට සහාය වීමට වලාකුළු වල තෙතමනේ අල්ලා ගන්නවා. නේද? අපි කියමු මේ ශාක ටික තියෙන්නේ ගස් ටික මේ තියෙන්නේ. හරිද? එතකොට මුළු මට්ටමේ ඉඳන් 2100ක් උසයිනේ මීටර්. ඒතර මේ සාමාන්‍ය වලාකුළු ගස් වලට පාළි යන්නේ. අපේ ඇඟේ වදිනවා වලාකුළු ජල බිඳුවේ. එහෙනම් මෙන්න මේ ශාක මෙන්න මේ වලාකුළු වල තියෙන ජලයේ අවශෝෂණය කර ගන්නවලු තමුන්ගේ ශාක වල පැවැත්ම සඳහා. ඒ නිසා මේ වනාන්තර හඳුන්වනවා මොකක් කියලා? වලාකුළු වනාන්තර කියලා. මේ ටික මම ඔක්කොම කියන්න උත්සාහ කරන්නේ. ඔයාලා බලා ගන්න මේ තෙතමන විශේෂිත තනකොළ සහ කූරු උණ බම්බු ඇතුළු අද්විතීය වෘක්ෂලතාදී මේ පරිසර පද්ධතිය දකින්න පුළුවන්. මං කිව්වා මුවන් ගෝනුන් ඉන්නවා කියලා. මේකේ තමයි මුවන් ඉන්නවා සම්බාර මුවන්. ආයි ඉන්නවා රයිනෝ අංකටුස්සා. අංකටුස්සු අඟක් තියෙන උන් ඉන්නවා මේකේ. විවිධ සත්ත්ව විශේෂ සාග විශේෂ හරි ලක්ෂණ පක්ෂීන් සමනලුන් බලන්න පුළුවන්. ඉතාමත් වැදගත් කලාපයක්. ඔයාලා යනකොට පොලිතීන් ඔය වීදුරු බෝතල් ඒව හැම අරන් යන්නේ නැතුව අරන් ගියත් ආපහු ගේන්න බලාගෙන කෑකෝ ගහන්න නැතුව සද්ද නැතුව ඒ සතුන්ට කරදරයක් එන්නේ නැති වෙන්නේ. ගහක රිකිල්ලක් කඩන්න නැතුව මලක් කඩන්න නැතුව ඒක පරිසරයට දීලා ඔයාලා එන්න ඕනේ. ඒක ආරක්ෂා කරගන්න ඕන අපි අපේ සම්පතක් කිව්වේ එහෙමයි නේද? හොඳයි. ඊළඟට අපි යන් තවත් ඒක. alright. 1 2 3 4යි. හරි. තව එකක් තියෙනවා මෙතන මහවල තැන්න සානු. මධ්‍යම කතුවරේ මේ දකුණට ඉන්න තියෙන්නේ කිරිගල් පොතරත් බස්නාහිර පැත්තට එන්න මහවල තැන්න සානු. මහවල තැන්න. හරිද? ඊළඟට තමයි මෙතන වැලිමඩ සානු. ඊසාන දිග මෝසම් සුළඟින් වර්ෂාව ලබන ප්‍රදේශයක්. මධ්‍යම කතුවරේ තිබ්බට ඊසාන දිග මෝසම් සුළඟ වලින් තමයි වැසි ලැබෙන්නේ. ඒ කියන්නේ ඊසාන දිග මෝසම තමයි එහෙට ශක්තිය වෙන්නේ. වැලිමඩට, කපුතලේට, බදුල්ලට, ඊට පස්සේ බණ්ඩාරවෙලට මධ්‍යම කඳුකරේ පිහිටියට ඒවට ලැබෙන්නේ වැසි ඊසාන දිග මෝසම් වර්ෂාවෙන්. ඒ කියන්නේ මේ පැත්තෙන් එන සුළං මගින් තමයි වැසි ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේ තමයි මේ සුළං පටන් ගන්න. පටන් ගත්තාම මේ පැත්තට වැසි ලබා දෙන්නේ. මෙන්න මේ මධ්‍යම කඳුකරේ මේ පැත්තට මේ වැසි ලබා දෙන්නේ සුළඟි. ඒ වර්ෂා තමයි ප්‍රධානම වෙන්නේ. එතකොට තව එකක් තියෙනවා මෙතන අඹේවැල සානු. අඹේවැල ඔයාලා ඇති අඹේවැල විශාල ගොවිපලක් එහෙම තියෙන නවසීලන්ත ගොවිපල කියලා. හරි ලස්සනයි බලන්න යන්න. සත්ව ගොවිපලක් ඒක හැබැයි දැන් පවත්වන මේ විදේශ රටක් විසින් අපිට මුල් කාලේ තමයි අයිතිලා තිබ්බේ. අඹේවැල කිරි ෆැක්ටරියක් තියෙනවා. ඒක නම් අඹේවැල ඉඳන් පට්ටිපොළ පාරේ යන පාරේ මග හම්බෙන්නේ අපිට හයිලන්ඩ් කිරි කර්මාන්තශාලාව අඹේවැල ෆැක්ටරි කියන්නේ ඒකට කිරි ෆැක්ටරි කියන්නේ ඒක. ඒ අඹේවැල සානුවේ තමයි තියෙන්නේ. හරිද? රයිට්. ඕම් අඹේවැල සානුවේ තමයි ටික තියෙන්නේ. මේ ටික හොඳට බලා ගන්න. ශ්‍රී ලංකාවේ සානුසා ලෝකේ සානු. මේ මොකක් හරි දෙයක් අහන්න පුළුවන්. එහෙනම් ඔයාලට මම සුබ පතනවා. මතක් කරලා subscribe කරන්න. bell icon එක ඔබන්න. මේවා යාළුවන්ට යවන්න. forward කරන්න. කවුරු දෙයක් ඉගෙන ගන්න වෙන ඔයාලගේ ඥාති හිතවතුන් එහෙම ශිෂ්‍යයන් ඉන්නවා. ඒගොල්ලන්ට යවන්න කාරුණික වෙන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් උසස් විභාග 10ක් අත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.